හසන් මේ ඉන්නේ ලංකාවේ ජනප්‍රියම YouTubers ලා පස්සනේ. ඉතින් අද අපි බලමු මේ YouTubers ලා පස්සනට කෝල් කරලා කවුද අපේ කෝල් ආන්සර් කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. guys අපේ ඊළඟ next video එක තමයි Mr. විදු. ඔයාලා කවුරුත් දන්න. ඉතින් අපි විදුව කියලාත් කෝල් එකක් කරන් බලමු. එයා කෝල් එක ආන්සර් කරයිද කියලා. නම්බර් එක ගහගත්තා guys. මෙන්න විදුව එකේ නම්බරේ. බලමු අපි ආන්සර් කරයිද කියලා. The number you have called is not connected. Check the number before calling again. guys Mr. විදුව අයියාගේ නම්බරේ වැඩ කරන්නේ නැහැ. ඉතින් කමක් නැහැ guys. අපි ඊළඟ කෝල් එක කරන් බලමු. ඊළඟ එක්කෙනා තමයි අපි මිනි කැප්ෂන් අයියා. මේ තියෙන්නේ සොහොන් 1011ක් තියෙන කනත්තක්. ඉතින් මම හදන්නේ තනියම මේ සොහොනේ නෑ එළි වෙනකන් ඉන්න. හරි. එයාගේ නම්බරේත් අපි ගහගෙන තියෙන ගැම්මට. හරි අපි එහෙනම් එයාට කෝල් එකක් කරන් බලමු. කෝල් එක රින්ග්ස් නම් යන්නේ නැහැ තාම. The mobile number you are calling has been responded. නම්බරේ අපේ වැඩ නැහැ. හරි කමක් නැහැ. අපි එහෙනම් ඊළඟ එක්කෙනාට කෝල් එකක් කරන් බලමු. ආසම YouTuber කෙනෙක් තමයි හෂාන් KP අයියා. අපි හොයාගෙන ආපු පුද්ගලයා. විනාඩි 5ක් දෙන්නම් කුස්මන්ට වතුර ටිකක් දෙන්නද? ඉතින් අපි හෂාන් KP අයියට කතා කරලා බලමු අපේ කෝල් එක ආන්සර් කරයිද කියලා. hello මේ හෂාන් KP අයියාද? කෝල් එක කට් කරන්නේ guys කතා කරමු. guys අපේ ඊළඟ YouTuber තමයි ඉත්තෑ මල්ලි. නිකන් කොකාකෝලකට මෙන්ටොස් දැම්මම මෙහෙම වෙනවනම් රත්විච්ච කොකාකෝලකට මෙන්ටොස් දැම්මොත් කොහොම වෙයිද? ඔයාලා කවුරුත් දන්න. හරි අපි එහෙනම් එයාටත් කෝල් එකක් කරන් බලමු. මෙන්න ගහගත්ත අපි නම්බරේ. hello හෙලෝ ඇන්ටි මේ ඉත්තා මල්ලි ඉන්නවද YouTube එකේ අයිතිකාරය? මේ ක්ලාස් එකකට ගිහිල්ලා ඉන්න 6:00 වෙනවා. හරි ඇන්ටි හරි. මල්ලි ක්ලාස් එකට ගිහිල්ලු. හරි කමක් නැහැ. අපි එහෙනම් 7ට යාට කෝල් එකක් කරන් බලමු. අපේ ඊළඟ YouTuber තමයි අශේන් සේරාරත්න අයියා. හරි දැන් මං හිතුවා පාකිස්තානි විතරයි පාරේ ගංජා වෙන්නේ කියලා. ලංකාවෙත් පස හොඳයි. අනිවාර්යෙන්ම ගංජා දානවා උරුමස් හොද්දර guys. මේ වෙලාවට වැඩක් දන්නේ අශේන් අයියද? බණුන් අහන්න වෙයිද නැහැ කෝල් කරගෙන. හරි ප්‍රශ්නයක් නැහැ. අපි කෝල් එකක් කරන් බලමු අශේන් අයියා කෝල් එක ආන්සර් කරයිද? ආන්සර් කරලා මොකද කියන්නේ කියලා. මෙන්න නම්බරේ තියෙනවා. රින්ග්ස් නම් යනවා guys. ආන්සර් කරේ නම් නෑ තාම. hello මේ අෂෙන් අයියා ඉන්නවද? හරි මේ අපිට මේ අෂෙන් අයියත් එක්ක කතා කරන්න මේ පොඩි දෙයකට. හරි ප්‍රශ්නයක් නැහැ. අපි එහෙනම් පස්සෙලා කෝල් එකක් දෙන්න. හරි. ඉතින් guys අශේන් අයියා ඔෆිස් එකේ නැහැලු. ඉතින් ඔන්නෝක තමයි ප්‍රශ්නේ. ඉතින් guys ඔන්නෝම තමයි අද අපේ වීඩියෝ එක වුණේ. ඉතින් හැමෝටම කෝල් කරා කවුරුත් ආන්සර් කරේ නැහැ. මේ අශේන් අයියා වැඩ ඉත්තෑ මල්ලි ක්ලාස් ඉතින් ඔන්නෝම තමයි කට්ටිය ආන්සර් කරේ. අනිත් අයගේ නම් සමහර අයගේ නම්බර්ස් වැඩ නැහැ. ඔයාලා දකින්න ඇති වීඩියෝ එකේ. ඉතින් guys අපේ වීඩියෝ එක ඉවර කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඊළඟ next වීඩියෝ එක හමු. හැමෝම වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න යන්න. like කරන්න subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ next වීඩියෝ එකෙන් හමු. ඔයාලා හැමෝටම ජය වේවා.